වැටුණු හැම තැනකදීම ඔයාව පාගපු ලෝකයට නැගිටලා පෙන්වන එකම උත්තරය ඔයාගේ නොසැලෙන ජයග්‍රහණය විතරයි. ආයිබෝවන් කතා පොතේ අද කතාව කඳුලෙන් ලියූ අකුර. නගරයේ ලොකු පොත් සාප්පුවක කැෂියර් කවුන්ටරය ළඟ සෙනුරි හිටියේ හරිම මහන්සියෙන්. ඇගේ අතේ තිබුණේ බිල්ලියන පෑන වුණාට හිතේ තිබුණේ හෙට තියෙන විභාගෙ ගැන. පාරිභෝගිකයෝ නැති හැම වෙලාවකම ඇය මේසේ යට හංගගෙන හිටපු තමන්ගේ පොත දිහා බැලුවේ හරිම හොරෙන්. නංගි මේ පොත කීයද? කවුරු හරි අහන හඬට සෙනුරි තිගැස්සිලා පොත හංගනවා. එදා රෑ 8 වෙන්න කිට්ටුයි. පොත් සාප්පුවේ මුදලාලි සෙනුරි ළඟට ආවා. සෙනුරි අද රෑ 10 වෙනකන් ඉන්න වෙනවා. ස්ටොක් ටිකක් චෙක් කරන්න තියෙනවා. ඒත් බැරි නම් හෙට ඉඳන් වැඩට එන්න එපා. සෙනුරිට කර කියා ගන්න දෙයක් නැති වුණා. හෙට උදේගේ විභාගය. රෑ 10 වෙනකන් මෙතන හිටියොත් ඇයට පාඩම් කරන්න වෙලාවක් නැහැ. ඒත් රස්සාව නැති වුණොත් ලබන මාසේ බෝඩින් කුලිය ගෙවන්නත් සල්ලි නැහැ. මුදලාලිගේ සැරපරුෂ වචන හමුවේ සෙනුරි නිහඬ වුණේ ඇයට වෙනත් විකල්පයක් නොතිබූ නිසායි. රෑ 10 වනතුරු ඇය පොත් රාක් අතර දුවමින් ස්ටොක් පරීක්ෂා කළා. සෙනුරි කොළඹ ගත කරපු අවුරුදු 3 ඇගේ ජීවිතයේ අමාරුම කාලයයි. ඇය රස්සාව කළේ තමන්ගේ බෝඩින් කුලිය ගෙවා ගන්න වගේම ගමේ ඉන්න අසනීප වුණු අම්මාට බෙහෙත් ගන්න සල්ලි යවන්නයි. ඒ නිසාම ඇයට තමන්ගේ ජීවිතය වෙනුවෙන් වියදම් කරන්න සතයක්වත් ඉතුරුනේ නැහැ. ඇය බොහෝ දවස් ගත කළේ කෑම වේලක් කර වේලක් කමින්. ඒ විතරක් නෙවෙයි. ඇය ගමෙන් එද්දි ගෙනාව ඇඳුම් 2-3 තමයි මේ අවුරුදු 3 පුරාම මාරුවෙන් මාරුවට ඇඳේ. ඒවායේ පාටමැකී ගිහින් තිබුණත් ඇය ඒ ගැන ලැජ්ජා වුණේ නැහැ. රෑ 10:30ට වැඩ අවසන් වෙලා ඇය පොත් සාප්පුවෙන් එළියට බසිද්දී මුළු නගරයම වැස්සෙන් තෙමිලා. ඇය තමන්ගේ එකම වස්තුව වුණ පොත් බෑගය පපුවට තුරුළු කරගෙන වැස්සේම බෝඩිමට දිව්වා. එදා රෑ ඇය නිදාගත්තේ නැහැ. සීතලේ වෙවුලමින් ඇය පාඩම් කළා. ඇය වෙවුලන දෑතින් තමන්ගේ සටහන් පොත් කියවද්දී ඇගේ දැල්සලින් වැටුණු කඳුළු බින්දු ඒ පිටුවල තවමත් වේලිලා තිබුණා. පහුවදා අමාරුවෙන් විභාගයට පෙනී සිටි සෙනුරි විභාගය අවසන් වූ සැනින් තමන්ගේ බෑගයත් අරගෙන ගමට ගියා. ඇයට ඕන වුණේ තමන්ගේ අම්මාගේ පපුවට තුරුළු වෙලා මේ හැම දුකක්ම නිම කරන්නයි. වසරකට පසු එදා නගරයේ විශාල උත්සවයක්. අලුතින්පත් වුණු සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය පිළිගැනීමේ උත්සවයයි. ඒ රතු පලස මතින් හරිම අභිමානයෙන් ඇවිදගෙන එන ඒ තරුණිය දෙස මුළු නගරයම බලා සිටියේ ගෞරවයෙන්. ඇය වෙන කවුරුත් නෙවෙයි සෙනුරි. සෙනුරි කෙලින්ම ගියේ අමුත්තන් අතර වාඩි වී සිටි තම මහලු අම්මා ළඟටයි. ඇය අම්මාගේ දෙපා වැඳ නමස්කාර කළා. "අම්මේ, මම මගේ හීනය දින්නා." සෙනුරි කීවේ සතුටු කඳුළු පුරවගෙනයි. ඇය එතන සිටි පිරිස දෙස බලා මෙසේ පැවසුවා. "ජීවිතේ කොච්චර බාධක ආවත් ඔයාගේ හීනය වෙනුවෙන් මහන්සි වෙන්න. අද ඔයාව ප්‍රතික්ෂේප කරන ලෝකයම හෙට ඔයාගේ ජයග්‍රහණය ඉස්සරහා නැවතිලා අප්පුඩි ගහයි." අද සෙනුරි ළඟ සැප සම්පත් හැමදේම තියෙනවා. ඒත් ඇගේ මේසය මත තාමත් තියෙන්නේ එදා බෝඩින් කාමරයේදී කඳුළු වලින් තෙත්තුණු ඒ පරණ සටහන් පොතයි. ඒක ඇයට නිතරම මතක් කරලා දෙනවා ජීවිතේ කොච්චර බාධක ආවත් හිතේ හයිය තියනවා නම් තරු අතරට යන්න පුළුවන් කියලා. ඔයාගේ ජීවිතෙත් අද ගොඩක් අමාරු ඇති. ඒත් මතක තියාගන්න අද ඔයාව ප්‍රතික්ෂේප කරන ලෝකයම හෙට ඔයාගේ ජයග්‍රහණය ඉස්සරහා නැවතිලා අප්පුඩි ගහන දවසක් එනවාමයි. ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න. මේ වගේම තවත් ලස්සන කතාවකින් අපි ආයෙත් හමු වෙමු.